ඔන්න good morning අලුත් වීඩියෝ පටන් ගන්න තමයි හදන්නේ. අදත් මේ ලස්සන දියැලක් බලන්න තමයි යන්න හදන්නේ. අපේ සුපුරු සෙට් එකේ ඉන්නවා අපේ අවිෂ්ක මල්ලි ඉන්නවා මේ පැත්තෙන්. ඊට පස්සේ දාම මල්ලි අපේ ඊට පස්සේ සඳුන් ඉන්නවා. අපි තුන් දෙනා තමයි යන්න හදන්නේ. අදත් සුපුරුදු ගමන් සාගියා. සුපුරුදු පරිදි අදත් ඇස්ස තියෙනවා අපිට. අඩුවක් නැතුව ඇස්ස තියෙනවා දියල්ලා බලන්න ගියෝ. මේ දැන් කෑගල්ල පහු කරලා එතන විකල්ප මාර්ගයෙන් එන ගමන් ඉන්නේ. එතන කඩයක් තියෙනවා. එතන පොඩ්ඩක් නැවතුණා අපි. මේ මොනවා හරි කණ්ඩ කියලා නැවැත්තුවේ මේ දෙක කාලා වෙත් නැහැ ඒකින්ද. එහෙනම් කාලය මේ ආයි යන ගමන් සෙට් වෙමු. අර උදේ කිව්ව තැනට ඇවිල්ලා තමයි ඉන්නේ. කියන්න බැරි වුණානේ මේ යන දියැල්ල කොහෙද කියලා. අපි යන්නේ ඉහළ කෝට්ටේ තියෙන මීයන් ඇල්ල බැලන්න තමයි යන්නේ. ඇවිල්ලා ඉන්නේ මේ දැන් ඉහළ කෝට්ටේ ස්ටේෂන් එක ළඟ තමයි ඉන්නේ. ස්ටේෂන් එක නර පැත්තේ තියෙන ස්ටේෂන් එක. දැන් කෝච්චියක් ගියා 11 ගානකට ගියා කෝච්චියක් ආයි. ආයි ගියද කෝච්චියනේ? ආයි කමාට කෝච්චියක් එනවා කියනවා. බලමු මේ ටයිම් එකට මේ ටියොත් වීඩියෝක් ගන්න පුළුවන්. බලමු ස්ටේෂන් එකේ එහා පැත්තට ගිහිල්ලා. ඔන්න අපි ස්ටේෂන් එක ගාවින්ද දැන් පයින් යන ගමන් ඉන්නේ දියැල්ල තියෙන පැත්තට. අපි ස්ටේෂන් එකෙන් ඇහුවාම කිව්වා මේ දැන් කෝච්චියක් එනවා කිව්වා. බලමු මේ කෝච්චිය එන ටයිම් එකට දියැල්ල ගාවට යන්න පුළුවන් වුණොත් මේ සුපිරි වීඩියෝ එකක් ගන්න පුළුවන්. අපේ කට්ටියත් යනවා ඉස්සරහින්. යන්නේ. වහින්න එන්නේ මේ පරවැත්තේ ඔක්කොම අර වැහි අඳුර. ඔක්කොම වැහි අඳුර ලාවට පොදක් යනවා. බලමු වහිද්ද දන්නේ. මේ වැහි කාලේනේ. මේ ගල් වලින් හැමතැනින්ම මේ පුල්පත් වලින් එන වතුර එනවා මේ පැත්තේ. ඒ කෝච්චිය එන්නේ ඔය පන්නක් කියන්නේ. ඔන්න කෝච්චිය එනවා. අතන්ට යන්න බැරි වුණා කෝච්චියේදී. බලමු කෝච්චිය එනවා. ඔන්න එනවා කෝච්චිය. ඔන්න ගියා කෝච්චිය. ආයි කයි ගන්නද? හැබැයි අර ඉස්සලා ඒ නිල් පාටි කීයක පට්ට ලස්සනයි ඈ. අපි පල්ලෙහැද්දි ගියේක. ඔන්න අපි වැස්සත් එක්ක බින්ගේ ඇතුළට ආවා. පට්ට කරුවලයි. කරුවලේ මේ බින්ගේ ඇතුළේ යන ගමන් ඉන්නේ. පේන්නෙත් නෑ. දැන් කෝච්චියක් එහෙම આવත් ඔක්කොම ඉවරයි. කරුවලම කරුවලයි පේන්නේ නැහැ. කට්ටිය යනවා ඉස්සරහින්.
ඔන්න අපි විංගේ ඇතුලේ සෑහෙන දුරක් ඇවිල්ලා ඉන්නේ අර පේන්නේ එළිය. ලාවට චූටි අර පේන්නේ එළිය. තව ඉස්සරහට යන්න තියෙනවා සෑහෙන දුරක්. යම් බාන්න කරුවලේ පේන්නෙත් නෑ. මං ඉස්සරහ එළිය බලාගෙන යන්නේ. ඔන්න විංගේ ඉවරෙන් ළඟයි. අර පේන්නේ එළිය. ඔන්න අපි මේ මෙතනින් තමයි එළියට ආව විංගේ ඇතුලෙන්. දැන් මේ පැත්තට යනවා මං ඉන්නේ අංගර පැත්තට. බලමු අර පැත්තට ගිහිල්ලා. ඔන්න ආපහු වහිනවා අපි ආව බින්ගේ ඇතුළට. දැන් ආයෙ පේන්නේ නැතුව එයි. පේනවා මගේ. පේනවා. මේ පැත්තේ බින්ගේ දින්නේ. කැප් එකට දිවිදිනවා. ආයෙ එළිය වහිනවා. එළිය වහිනවා. ඔන්න තාම එළිය වහිනවා. අපි මෙතන බින්ගේ ගාව තමයි ඉන්නේ. මේ පෙන්නන්න දෙයක් තියෙනවා ඒකයි. ආවි නවන්න මේ උඩ තියෙන්නේ මේ වැහිලීනියන්ගේ කූඩු. මේ තියෙන්නේ මෙතන මේ බින්ගේ ඇතුලේ හදලා තියෙන්නේ වැහිලීන කූඩු. ඔන්න තව කෝච්චියක් එනවා. ඔන්න අපි ආයේ මේ පැත්තේ ඉඳන් ආයේ මේ පැත්තෙන් බින්ගේ ඇතුලෙන් එහා පැත්ත කෙළවරට යන ගමන් ඉන්නේ. බලමු ඇතුලේ ඉන්නේ නැති කෝච්චියක් එහෙමවත් බඩු. බලමු. ඉතින් කට්ටියක් එනවා මේ. ලාවට එළියක් පේන්නේ මේ පැත්තේ. කට්ටිය එනවා මේ පැත්තට. යම් බණ්ඩ ආයේ මේ දියල්ලා තියෙන අර පැත්තේ. ඒ පැත්තට යන්න දැන්. වෙන්නේ ඔන්න අපි බින්ගේ ඇතුලේ එහා පැත්තේ කෙළවෙන්න ඉඳන් ආයි මෙහා පැත්තේ කෙළවරට ආවා. සමහරෙන් මීටර් 200ක් වගේ තමයි දුර තියෙන්නේ මේ බින්ගේ. ඔන්න බලන්න මෙතනට පේන මේ view එක. පල්ලෙහා මේ ටිකේ මේ වටේ මේ ටිකේ කඳු තියෙන මේ ඔක්කොගෙම මේ ටිකේ පල්ලේ මේ පැත්ත කුඹුරු තියෙන්නේ. මේ අපි ආපු පාර තමයි මෙතන මේ පොඩියට පේන්නේ. මේ ටිකේ කුඹුරු තියෙන්නේ. දියල්ල ගාවට යනවා නම් මේ පාර මේ පැත්තට මේ පාර තමයි යන්න ඕනේ. එන්න මේ පාර. එන්න මෙතනත් මේ පොඩි දියැලක් වගේ එකක් තියෙනවා. එතනින් පොඩ්ඩක් කකුල් දෙක හොද ගන්න ඕනේ.
ආයි මෙතනින් මේ පැත්තට තමයි දියල්ල දාන්න යන්න ඕනේ. දියල්ල වැඩි වතුර නැහැ. යන් එන පැත්තට. ඔන්න අපි ඇවිදලා දැන් තමයි ආවේ මියන් ඇල්ල ගාවට. වතුර නැහැ ලොකුවට. එතන තමයි තියෙන්නේ. වැහි කාල් වුණාට වතුර නැහැ. වතුර අඩුයි. තේන් පල්ලට තමයි වතුර ටික වැටෙන්නේ. ගොඩක් අර මේ වීඩියෝස් වල එහෙම මේ ෆේමස් වෙලා තියෙන ෆොටෝ ගන්න මෙතන තමයි. මෙතන උඩ. දනුක් කට්ටිය මේ ෆොටෝ එහෙම ගන්නවා මෙතන උඩ. එතන තමයි මේ ෆොටෝ එහෙම ගන්න ෆේමස් වෙලා තියෙන්නේ. මෙතනට මේ මාරම ලස්සන පල්ලෙහා view එක පේනවා පල්ලෙහා. මේ හරි තියෙන්නේ මේ හරි තියෙන්නේ මේ අපි ආපු පාර තමයි මේ හරි තියෙන්නේ මේ තියෙන්නේ අපි ආපු පාර මේ පල්ලෙහා මේ ටික කුඹුරු එහෙම තියෙනවා. මාරම ලස්සන මේ view එකක් තියෙන්නේ මෙතනට. තව කට්ටියකුත් එනවා මේ පැත්තට. පාරෙන් තමයි එන්න තියෙන්නේ. මේ පැත්තේ එන්න තියෙන්නේ. මෙතන කට්ටිය ගොඩක් කට්ටිය මෙතන වාඩි වෙලා එහෙම ෆොටෝ ගන්නවා. ඔන්න අපි අර මේ එළියෙන් අර පෙන්නුවේ එතනට ආවා. එතනින් ඉනිව තියන අංකල් කෙනෙක් ඉන්නවා. එතනින් මේ අතුල්ට තමයි යන්න තියෙන්නේ. එතනට බලමු එතනින් ඉස්සරහට ගිහලා. සිල්බර කොටන් දාන්නේ. අපි මෙතනින් තමයි උඩට ගියේ. මෙතනින් උඩට ගිහින් තමයි අර මේ දියල්ල වැටෙන තැනට ගියේ. පේන්නේ නැතේ. පේන්නේ නැහැ. උලාවට පේන්නේ. මෙතන ඉල්මගක් තියලා තියෙනවා මේ. එතන අංකල් කෙනෙක් ඉන්නවා. එතනින් මේ උඩට ගිය හැකි. ආයෙ දැන් අපි මේ පැත්තෙන් මේ එළියට යනවා. අනිත් දෙන්නත් එනවා ෆොටෝ ගන්න කියලා. බලමු අපි එළියට යන්න. ඔන්න අපි ඇල්ලගාව ඉඳන් ආයෙ අර පැත්තට යන ගමන් ඉන්නේ මේ පැත්තේ මේ උ කට්ටිය එනවනේ මේ පරිස්සමට එන්න මේ පල්ලම තියෙන්නේ. පේනවනේ පල්ලම. වැන්නොත් ඉතින් ආයෙ කෑලි නෑ. මෙතන මේ ටිකේ මේ අර වැස්ස හින්දාද කොහෙද මේ මඩ වෙලා තියෙන ලෙස්සනවා. අද නම් මේ ඉරිදා හින්දාද කොහෙද මේ ගොඩක් කට්ටිය ඉන්නවා. ඔන්න අපි දියල්ල පැත්තේ ඉඳන් ආයෙ එන ගමන් ඉන්නේ. එතනත් ඒ වගේම පාලමක් තියෙනවා. ඒ වගේම මෙතන මේකක් තියෙනවා. මෙතනත් වැස්ස දවසට මේ වතුර එනවා ඇති. එතනින් දැන් ආයෙ මේ රේල් පාර පැත්තට යන ගමන් ඉන්නේ.
දැන් නම් කට්ටිය සෑහෙන්න අඩුයි. මොනවද? කො? පිටවල හැදෙනකොට මේ පැත්තේ හැදෙනවා ඉතින්. මේවා? මෙන්න මේ තියෙන්නේ මේ බින් කොහොඹලු. මේ අපේ කට්ටිය තමයි කියන්නේ. ඔය කට්ටිය මේ හරින කමෙන්ට් එකක් දාන්න බින් කොහොමද කියලා. බින් කොහොම වෙන්න ඕනේ. මට මතක විදියට. මේ අරන් යන බොන්සයි එකයි කියන්නේ. නෝ ඉතින් පැලේ. මේ තව පැලයක් නැද්ද? බින් කොහොඹ. ඔක මට දෙන්න. බෑ. මම හොයාගත්තේ. ඔන්න ඔය කට්ටියත් ඉහළ කොට්ටේ આવොත් බින් කොහොඹ තියෙනවා. රේල් පාරේ තියෙන බින් කොහොඹ. ඔන්න අපි ආයේ මියන් ඇල්ලේ පැත්තේ ඉඳන් මේ ස්ටේෂන් එක පැත්තට යනකම් ඉන්නේ පයින් තියෙන රේල් පාර බලමු ආයි මේ කොච්චියක් එයිද කියලා. වැහි කාලෙන හින්දා මේ හැමතැනම වතුර උල්පත් තියෙනවා. අරන් ආවද? ඔන්න මේ පැත්තෙන් කෝච්චියක් එනවා. දැන් මේ පැත්තෙන් එක කෝච්චියක් එනවා. දැන් ආයි උඹන්න අනිත් පැත්තෙන් කෝච්චියක් එනවා. මේ කෝච්චිය එනවා. එහෙනුත් එනවද? ඔව්. දෙපැත්තෙම කෝච්චි දෙකක් එනවා. එක කෝච්චියක් ආවා. ඔන්න ගන්න තව කෝච්චියක් දැන් අර පැත්තෙන් එනවා. බලමු තාම ආවේ නැහැ. ඔන්න මෙතනින් එක කෝච්චියක් තියෙනවා. ඔන්න අනිත් පැත්තෙන් මේ පැත්තෙන් තව කෝච්චියක් එනවා. කෝච්චි දෙකක් එකපාර ස්ටේෂන් එකේ. පොඩ පස්සර එන්න ඉන්නේ. ඔන්න අපි එළකොට්ට ස්ටේෂන් එකේ ඉඳන් මේ පාර දිගේ ගිය පාර දිගේ පල්ලෙහාට එන ගමන් තමයි ඉන්නේ. දැන් මේ
ගෙවල් පැත්තට තමයි යන්න හදන්නේ. මෙහෙම දැන් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරන්න. ආයේ පෙන්නන්න ලොකුට දෙයක්වත් නැහැ. වැස්සත් එක්ක වහින්නත් එන්නේ. මේ පොඩි වීඩියෝ එකක් වෙයි මේ ඉතර හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මේ වැස්සත් එක්ක මේ අනික මේ සෙනගත් වැඩි. එහෙනම් මෙතන වීඩියෝ එක ඉවර කරන්න මේ ඉන්න සෙට් එක. මේ ඊගාවට ආවේ ලබන වාසේ දවස් දෙකක් ලස්සන ගමනක් යන්න ඉන්නවා. බලමු ඒකත් මේ වීඩියෝ එකක් දෙන්න අනිවාර්යෙන්. එහෙනම් ඕක කට්ටිය එන්න. එහෙනම් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. පුළුවන් නම් channel එක subscribe කරන්න. බලන්න. එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා. බෑ මචං. රේල් බිල් එකවත් යන්න බෑනේ උඹට ගිලි. ආ මගේ රේල් බිල්